to 7. අයිබෝන් ඔබට සුබ දවසක්. අද 2026 පෙබරවාරි මාසයේ 2 වෙනිදා සඳුදා. අලුත් සතියක ආරම්භයත් සමගින් සූදානම් අදත් Wake Up to 7 විශේෂාංගය ආරම්භ කරන්නට. නවම් පුර 15ක් පොහෝ දිනය ඊයේ දවසට යෙදිලා තිබ්බා. ගජ ටීවී ප්‍රඥා ප්‍රදීප වැඩසටහන ඊයේ දිනේ පුරාවට සජීවීව විකාශය කරේ කඩුවෙල කොතලාවල සිරි සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ සිට. නවම් පුර 15ක පොහොය දින නිමිත්තෙන් කඩුවෙල කොතලාවල සිරි සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේදී ආගමික වැඩසටහන් රැසක්ම ක්‍රියාත්මක වුණා. වසර 15කට පමණ පෙර ආරම්භ කළ සිරි සමාධි බෞද්ධ මධ්‍යස්ථානය කඩුවෙල ප්‍රදේශයේ ශාසනික සේවාවන් රැසක් ඉටු කරන අතර එම ස්ථානයේ ක්‍රියාත්මක සිරි සමාධි දහම් පාසල මේ වන විට කඩුවෙල ප්‍රදේශයේ කීර්තිමත් දහම් පාසලක් බවට පත්ව තිබෙනවා. තෙරුවන් සරණයි. අද නවන් පොහොය දිනේ දවසේදී ගජ ටීවී අපි අපේ ප්‍රඥා ප්‍රදීප සජීව විකාශ රැගෙන ආවේ කඩුවෙල කොතලාවල සිරි සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ සිට. ඉතින් අද උදෑසන 6:30 සිට සවස 4 දක්වා අපි විටින් විට ඔබ මුණ ගැසීමෙන් මේ ස්ථානයේ සිදු වුණු ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා ඔබ වෙත ගෙන ආවා. ඉතින් අපි බොහොම ගෞරවයෙන් මතක් කරනවා කඩුවෙල කොතලාවල සිරි සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ අතිපූජ්‍ය අගුණකොළ පැලස්සේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ අපිට මෙම කටයුත්ත වෙනුවෙන් බොහෝ අනුග්‍රහයන් ලබා දුන්නා. ඒ නිසා අපි උන්වහන්සේට ස්තුති පූර්වක වන්ත වෙනවා. මේ නවම්පුර 15ක බොහෝ දවස ශාසනික ඉතිහාසයේ ඉතාමත්ම වටිනා සිදුවීම් කීපයක්ම සිදු වී තිබෙන දවසක් හැටියට තමයි සඳහන් වන්නේ. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම, ඒ වගේම ප්‍රථම සංඝ සම්මේලනය පැවැත්වීම, ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම වන සරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට ඒ අගතනතුර ප්‍රදානය කිරීම ආදී කොටගත් ඊටම වටිනා ශාසනික සිදුවීම් කීපයක්ම මේ නවන්පුර 15ක පොහොය දවසේදී සිදු වෙලා තියෙනවා. Wake up to 7. ළඟම එන ලංකාවේ නිදහස් දිනයට නිදහස් දින පෙරහුරුව 3 වෙනි දිනටත් පැවැත්වුණා. ඒ ආරක්ෂක නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අපි දැන් සූදානම් මේ දර්ශන වෙත අවධානය යොමු කරන්නට. මෙම පෙරහුරුව අද පැවැත්වුණේ අංග සම්පූර්ණ පෙරහුරුවක් ලෙසයි. පෙරහුරු අධීක්ෂණය සඳහා ආරක්ෂක ලේකම්, පොලිස්පති සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් එක්ව සිටියා. தேசிய கொடி ஏற்றி வைக்கும் நிகழ்ச்சி இடம்பெறவிருக்கிறது. ஜனாதிபதி அவர்களை பிரதான கொடி கம்பத்திற்கு පෝඩු කිරීම සහ මෙහෙයවීම අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂ සෞදාර්ය වරුණ අලහගොන් මහතා ආනන්ද හින්දු විද්‍යාලය, කොළඹ 9 වින්වන විද්‍යාලය, කොළඹ 10 සහිරා විද්‍යාලය, කොළඹ 4 හින්දු
ශ්‍රී ලංකාව සමග නව ගුවන් ගමන් සම්බන්ධතාවයක් ආරම්භ කරමින් චීනයේ කැපිටල් ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා. මේ මංගල ගුවන් ගමන සඳහා A330 එයාබස් ගුවන් යානයක් යොදවලා තිබ්බා. එම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පිවිසි අවස්ථාවේදී ජල ආචාර පවත්වා පිළිගනු ලැබුවා. චීනයේ බේජිං නුවර සිට කැපිටල් ගුවන් සේවයේ JD 487 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර ඒ ගුවන් මගින් 170ක් සහ ගුවන් යානා කාර්ය මණ්ඩලය 13ක්ද පැමිණ සිටියා. මින්පසුව මෙම ගුවන් සේවයේ ගුවන් යානා සෑම සතියකම අඟහරුවාදා සහ සෙනසුරාදා යන දිනවල පස්වරු 2:20ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ යලිත් එදින පස්වරු 4:20ට චීනයේ බේජිං නුවර බලා පිටත්ව යාමට නියමිත වනවා. මෙම ගුවන් ගමන සඳහා පැය 8ක ගුවන් කාලයක් ගත වනවා. මෙම ගුවන් යානය පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ චීන නියෝජ්‍ය තානාපති ෂූ යං වෙයින් කටුනායක ගුවන් තොටුපොළ කළමනාකරණ ප්‍රධානී අරුණ රාජපක්ෂ ඇතුළු අමුත්තන් පිරිසක්ද පැමිණ සිටියා. ඊජිප්තුවේ පැවති 53 වන මිස් ඉන්කොන්ටිනෙන්ටල් රූ රැජින තරඟාවලියට සම්මාන දිනාගත් හංසනා බාලසූරිය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා. ඊජිප්තුවේ ශහල් හෂීෂ් නුවර පවත්වා ඇති මෙම තරඟාවලියට ලෝකයේ රටවල් 56ක් නියෝජනය කරමින් රූ රැජිනියන් සහභාගී වී සිටියා. හංසනා බාලසූරිය සතු ගායන කුසලතා, චිත්‍ර නිර්මාණ කුසලතා මෙන්ම ඇය කරාටේ කළුපටි 3 වන ශ්‍රේණියේ ක්‍රීඩිකාවක් වීම හේතුවෙන් විශේෂ ඇගයීමකට ලක්ව තිබෙනවා. මගේ නම හංසනා බාලසූරිය. මම 53 වෙනි වතාවට පැවති මිස් ඉන්ටර්කොන්ටිනෙන්ටල් තරඟාවලිය ඊජිප්තුවේ පැවැත්වුණා. ජනවාරි 14 වෙනිදා සිට 29 වෙනිදා වෙනකන් ගිය කම්පිටිෂන් එකක්. 29 වෙනිදා තමයි අපේ ෆිනාල් එක තිබ්බේ. ඒ කම්පිටිෂන් එකෙන් මිස් ඉන්ටර්කොන්ටිනෙන්ටල් තරඟාවලියෙන් මට ස්පෙෂල් අවෝඩ් එකක් ලබා දුන්නා. ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි කියන අවෝඩ් එක. ඒක මට ලබා දුන්නේ මම සිංගර් කෙනෙක්, මං ආටිස්ට් කෙනෙක්, ඒ වගේම තමයි මං 3 time කරාටි බ්ලැක් බෙල්ට් හෝල්ඩර් කෙනෙක් සහ මම මුවයි තායි ක්‍රීඩිකාවක්. ඒ ඔක්කොම ඒ කට්ටිය රෙකග්නයිස් කරලා තමයි මට මේ අවෝඩ් එක දුන්නේ. Wake up to 7.
ඒ වගේම කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් පෙරහැර වීථි සංචාරය කරලා තියෙනවා. අපි දැන් සූදානම් මේ වෙත අවධානය යොමු කරන්නට. හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහද මෙම අවස්ථාවට එක් වුණා. අමාත්‍ය හිමිදුම සුනිල් සෙනවි සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් විශාල පිරිසක්ද මේ සඳහා එක්ව සිටියා. කරඬුව තැන්පත් කිරීම සිදු කළේ සිංගප්පූරුවේ ගෝල්ඩන් පැගෝඩා බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති මාස්ටර් ශ්‍රී පාෂා ඕ විසිනුයි. මට මතක් වෙන්නේ ගංගාරාම විහාරාධීශරව වැඩ සිටි අපවත් වේදාල කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය අපේ ගුරු දේවෝත්තම ගල්බඩ ශ්‍රී ඥානිස්සර නායක මහිපාණන්. උන්වහන්සේ 1979 වසරේ ආරම්භ කරන්නට යෙදුන මේ පෙරහැරත් එක්ක කොළඹ නගරයට තිබිච්ච අඩුව වියකිලා ගියා. රටට ආඩම්බරයක් ගෙන දෙමින් ඉන් අනතුරුව වාර්ෂිකව මේ පෙරහැර මංගල්‍යය උන්වහන්සේ කරන්න වග බලා ගත්තා. කොයි රජය පැවතියත් ඒ රජයේ රාජ්‍ය අනුග්‍රහය මේ පෙරහැරට නොබදව ලැබුණා. අපි අපේ දේ රැකගන්න, අපේ සංස්කෘතිය රැකගන්න, සભ્યත්වය රැකගන්න අපි සතුව තියෙන වගකීම් පෙළගස්සමින් ඒක මේ මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කරන්න මේ රටේ උපදින සෑම පුරවැසියෙක්ම වග බලා ගන්න ඕන. ඒක තමයි ඔහු සතු හෝ ඇය සතු වගකීම. අඩ සියවසකට සමීප කාලයක් මෙබඳු කීර්තිමත් අයුරකින් පවත්වාගෙන යාම කියලා කියන්නේ ඊටාම දුෂ්කර කටයුත්තක් වගේම අභියෝගවත් කටයුත්තක්. ඒ කටයුත්ත ගංගාරාම විහාරයේ වැඩ සිටි අපවත් වී වදාළ නාහිමියන් වගේම වර්තමාන විහාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජී නායක ස්වාමින් වහන්සේ ඊටාම ප්‍රශස්ත ආකාරයෙන් කරගෙන යන බව අප සියලු දෙනාගේම ඇස් අභිමුව net අභිමුව මේ මොහොතේ දකින්නට තිබෙනවා. ශාසන සම්ප්‍රදාය, බෞද්ධ සම්ප්‍රදාය, ඇවතුම් පැවතුම් වගේම අපේ රටට අනන්‍ය ආවේනික මහා මූල මණ්ඩලය සංස්කෘතික මුදුන් මුල් නොසිඳ එහි වටිනාකම් ප්‍රතිනිර්මාණය කිරීම සහිතව තිබෙන මහා මංගල කටයුත්තක්ව තිබීම අප සියලු දෙනාට අස්වැසිල්ලක්. මේ නවම් පෙරහැර විශේෂයෙන් අද පවත්වන දිනේ මට මතක් වුණේ මේ ආරම්භය. අපේ අපවත් වූ අදාළ ගලබොඩ ඥානිස්වර නායක ස්වාමීන් වහන්සේ ගත් උනන්දුව නිසා තමයි අද මේ පෙරහැර කොළඹ පවත්වන්නේ. කොළඹ නගරයට ප්‍රසිද්ධ පෙරහැරක් වුවමනා බවත් ඒක අලුතෙන් සංවිධානය කරන බවත් උන්වහන්සේ යෝජනා කරා. ඊටසෙම්ම ඒ යෝජනාව ඇති වුණ අවස්ථාවේදී එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා විශේෂයෙන් මේක පිළිගත්තා. මේක රටේ රජයේ යුතුයකමක් හැටියට පිළිගත්තා. අපි බුද්ධ ආගමට ප්‍රමුඛ ස්ථානය දෙනවා නම් බෞද්ධ ධර්මයේ වර්ධනය කරනවා නම් එහෙනම් ආණ්ඩුව යුතුයකමක් තිබුණා රටේ ප්‍රධාන නගරේ මෙවැනි පෙරහැරක් පවත්වන්න. මේ විහාරස්ථානය මෝඩි අගමැතිතුමාට විශේෂ විහාරස්ථානයක්. 2017 එතුමා ඇවිල්ලා මේ විහාරස්ථානයෙන් තමයි කොළඹ තිබුණේ වෙසක් සංදර්ශනය ආරම්භ කරන්නට පියවර ගත්තේ. එදා එතුමා පුදුම වුණා. මේ ඇති කළ තිබුණ සංදර්ශනයත් ඒ වගේම භක්ති ගීත සංදර්ශනයත් බේරේ වැවේ. ඒකයි මේ විහාරස්ථානය අමතක කරේ නැහැ. ඒ නිසා එතුමා අද මේ විහාරස්ථානට උදව් උපකාර කරන්නට මේ කණ්ඩායම යැවීම පිළිබඳ අපි එතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම චීන ජන රජයෙන් මේකට සම්බන්ධ වෙලා තියෙනවා. ලෝකේ බෞද්ධයන් වැඩි සංඛ්‍යාවක් ඉන්නේ චීනේ. ඉතින් චීනේ විශේෂයෙන්ම ඒ බෞද්ධ කටයුතු වලටත් ලබා දුන්න සහයෝගය අපි අගය කරනවා. විශේෂයෙන්ම අපි නොහිටියානම් ලංකාව නොතිබුණා නම් විශේෂයෙන්ම ත්‍රිපිටකය තේරවාද ත්‍රිපිටකය අද ලෝකෙට ලැබෙන්නේ නැහැ.
ලංකාවෙන් විශේෂයෙන් බුරුමයටත් ඒ වගේම ඊට පස්සේ සියමටත් කාම්බෝදියාවටත් ඒ වගේම ලවසයටත් වියට්නාමයටත් මේ අපි තේරවාද බුද්ධහම තහවුරු කරන්නට අවස්ථාව ලැබුණා. මෙතන අද ප්‍රදර්ශනය වෙන්න තේරවාද බුදුදහම පමණක් නෙමෙයි ඒ වගේම මහායාන බෞද්ධයන් ඉන්න ප්‍රධානම රට වන චීනෙත් ඒ වගේම බුද්ධ ආගම ආරක්ෂා වුණ අපේ ඉන්දියාවෙනුත් සහභාගී වෙනවා. මේ ජාත්‍යන්තර මට්ටමින් පළවෙනි වතාවට මේ පෙරහැර පවත්වන එක අපි වැදගත් කාරණයක් ඇට සැලකන්න ඕනේ. Wake up to 7. ඒත් සමගින් අදට නියමිත Wake Up to 7 විශේෂාංගයේ මෙතකින් නිමවට පත්වනවා. ආරාධනා කරන ඔබට ගජ ටීවී සමගින් රැඳී සිටින්නට. Wake up to 7.